මේ හිර කරලා තිබෙන්නේ අපටත් අපේ රටටත් නිදහස ගෙන දෙන්න විශාල කාර්යභාරයක් කරන ලද එතුමා සිටියේ නැත්නම් මේ යුද්ධය කිසිසේත්ම ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ අත්දැකීම්, ඔහුගේ පරිණතභාවය, උතුරේ ඔහුට තිබුණු උතුරේම ප්‍රදේශ පිළිබඳ ඔහුට තිබුණු අවබෝධය, කොටියාගේ ශක්තිමත් කෙන දුබල කෙන පිළිබඳ ඔහුට තිබුණ අත්දැකීම, ඒ වගේම තමයි විශේෂයෙන්ම කොටි සංවිධානයේ පරාජයට පත් කිරීම සඳහා ගොඩන සැලසුම් කරන ලද මනා යුද සැලසුම තමයි බෙදුමාදී කොටි ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන්න හේතු. ඒ නිසා අපි නැවතත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ එක් කරුණයි. කරුණා කරලා එතුමට වාතාශ්‍රය සහිතව හුස්ම ගන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න. එහෙම නොවුනොත් මෙම අසනීප තත්ත්වය තවත් උග්‍ර වීමේ අනතුරකට මුහුණ දීලා තිබෙන වෛද්‍යවරු පවසන විදිය. රටම දන්නවා ඔහු පළවෙනි වතාවට තුවාල වුණා. තුවාල වෙලා තවමත් පෙනහළු වල තියෙනවා යකඩ කෑලි. යුද හමුදාවේ සිටින කාලය තුලදී ඔහුව හැම මාසෙම වගේ පපුව බැලීම ඒ වගේ දේවල් සිදු වුණා. හේතුව ඒ සෙමනරක් වුණොත් ඔහුට ඊට වඩා දුරදිග යන්න වෙන හින්දා නියුමෝනියා වගේ දේවල් නම් හැදෙන්නෙම හොඳ නැහැ කියලා තිබුණා. ඉතින් මේ තත්ත්වයට තමයි පිරිසිදු වාතය උට ඉතාමත් අවශ්‍ය දෙයක්. මං මුල ඉඳලාම ඉල්ලා සිටියා පිරිසිදු වාතය උට අවශ්‍යයි කියලා. මම හිතන්නේ රජයට